මගේ මේ ආචාර්ය යුද ගිනිදැල් මැද සේවය කරන මගේම රටේ රට විරුවන්ට මගේ ආදරණීය මිනිස්සුන්ට හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ හැමෝටම. ආයිබෝවන් හැම දිනාටම අදත් උදේම මම එළියට ආවා මගේ කැමරා එකයි බෑක්පැක් එකයි අරගෙන මගේ මිත්‍රයින් එක්ක ඉස්රායලයේ තියෙන වර්තමාන තොරතුරු ටිකක් කතා කරන්න. අද ඇවිල්ලා ජුනි මාසේ 17 වෙනිදා. දැන් වෙලාව උදෑසන 7:24යි. ඉතින් අපි ඉස්සරහට යන ගමන් තොරතුරු කතා කරමු. 360 with Umesh. අද වෙද්දී ඉස්රායලය හා ඉරානය අතර පවතින ගැටුම තීරණාත්මක අවධියක තියෙන්නේ. සරල උදාහරණයකින් මම ඒක ඔයාලට පැහැදිලි කරන්න. ඔයා ඉන්න ගෙදර ඉඳලා තව ගෙවල් කිහිපයකට එහා තියෙන ගෙදරකට ගලක් ගහනවා ඔයා. ඒ ගල ඒ ගෙදර වත්තේ කොහෙට හරි වැටෙනවා. වහලෙට එහෙම නැත්නම් ගල ගහද්දි ගෙදරින් එළියට ආපු මොනස්සගේ ඔළුවට උනත් වදින්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් වත්තට ගල වැටෙනවා. හැබැයි වැටෙන තැන ගැන ඔයා නිශ්චිතව දැනගෙන නෙවෙයි ගහන්නේ. ඔන්න ඔය වගේ තමයි ඉරාන මිසයිල් පහරක්. පුපුරන ද්‍රව්‍ය කිලෝ 500ක් 1000ක් පුරවලා ඔහේ පත්තු කරලා ඉවරනවා. එක්ක ජෝර්දාන්ට කඩා වැටෙනවා නැත්නම් ඊශ්‍රායලයේ කොහේ හරි තැනකට වැටෙනවා. ඔන්න ආයෙත් අර සරල උදාහරණයක් අපි යමු. දැන් ගල වැදුණු ගෙදර මිනිස්සයා දන්නවා ඔයා තමයි ගල ගැහුවේ කියලා. එතකොට ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර කාමරේ. ඔයාගේ ගෙදර ඉන්න කෙනෙක්ගේම මාර්ගයෙන් අර මිනිස්සයා ඔයා ගෙදර ඉන්නවද? ගෙදර කොහෙද ඉන්නේ? හරි කියලා හරියටම විස්තර දැනගෙන ඔයා ඉන්න කාමරේටම ඇවිත් කනට ගහලා යනවා. ඔන්න ඔහම ඊශ්‍රායලයේ ඉරානය ඇතුළේ ඔත්තු සේවා හරහා මේ වෙද්දි බලය පතුරලා තියෙන. ඉතින් මේ උදාහරණයෙන් තේරුම් ගන්න වර්තමාන තත්ත්වය දැන් වෙද්දි තියෙන. ඉතින් ටිකක් හිතලා බලන්න වර වගේ රටකට නාස්තික බලය ලැබුණාම කොහොම තියෙයිද කියලා. මම කලින් කරපු වීඩියෝ බලපු ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මම මොනවද ඊශ්‍රායලයේ කරන්න කියලා. මම රැකියාව කරන්නේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයි. මේ දවස්වල ඊශ්‍රායලයේ හා ඉරානය අතර තියෙන මේ ගැටුම නිසා අපේ ආරක්ෂාව මූලික කරගෙන අපිට නිවාඩු දීලා තියෙනවා. ඒක නිසා රැකියාවට යන්නේ නැහැ. මම ඇත්තටම මේ YouTube නාලිකාව 360 with උමේෂ් නිර්මාණය කළේ මේ රටේ ලස්සන තැන් මගේ රටේ ආදරණීය මිත්‍රයින්ට පෙන්වන්න. ඒ වගේම මම මේ channel එක හදලා තාම සතියයි. ඉස්සෙල්ලම මම මලමෝද ගැන එහෙම නැත්නම් ඩෙඩ් සී ගැන පළවෙනි වීඩියෝ එක කරලා දැම්ම විතරයි වර්තමාන යුද වාතාවරණය උද්ගත වුණා. මේ කලබල ඉවරුනහම මම ඔයාලා මේ රටේ ලස්සන තැන් බලන්න එක්කගෙන යන්නම්කෝ. මගේ channel එක subscribe කරලා තියාගෙන ඉන්න. මාත් එක්ක ඇවිදින්න යන්න බලාගෙන. මගේ page එක බලුවොත් ඔයාලට මලමෝද ගැන කරපු ලස්සන වීඩියෝ එක වගේම යුදමය වාතාවරණය ගැන තියෙන වීඩියෝ කීපයක්මත් බලන්න පුළුවන්. ඔය මොන කතාවක් තිබුණත් දවසින් දවස යුදවුණු සුමනං වැඩි වෙනවා. මේ වෙද්දී ඊශ්‍රායලය හා ඇමරිකාව ඉරානයේ ටෙහෙරාන් නුවරින් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ටෙහෙරාන් නුවර අතහැරලා යන්න කියලා. මේ වෙද්දී විශාල ජන කොටසක් පාකිස්තානයේ දේශ සීමාවෙන් පාකිස්තානයේ පැත්තට යනවා. ඉතින් පාකිස්තානයේ සැක කරනවා ඊශ්‍රායලයේ සතෝ තියෙන නාස්තික අවි වලින් ඉරානයට පහර දෙන්න ලෑස්ති වෙනවා කියලා. මේ නිසා පාකිස්තානයේ අනතුරු අඟවලා තියෙන මොනයම් හේතුවකින් හරි ඉරානය තුළට ඊශ්‍රායලයේ නාස්තික බෝම්බයක් හෙළුවොත් පාකිස්තානයේ තියෙන නාස්තික අවි වලින් ඊශ්‍රායලයට පහර දෙනවා කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි වර්තමානයේ වෙද්දී යුදමය වාතාවරණය ඇතුලේ ගොඩනැගිලා තියෙන්නේ. හරි. එහෙනම් අපි අද අපේ කතාවට බහිමු. ඊශ්‍රායලය කියන්නේ ලෝකයේ ආරක්ෂාව අතින් දැඩි සූදානමක තියෙන රටක්. ඉතින් පහුගිය දවස් ටික බැලුවම මේක ඕන කෙනෙකුට පේනවා. ප්‍රධාන මර්මස්ථාන හැරුණාම රටේ බහුතරයක් ප්‍රදේශ මේ වෙද්දි සාමාන්‍ය තත්ත්වකින් තියෙනවා. මේ පවතින වර්තමාන තත්ත්වයේ හදිස්සිය ඇතිවුණු දෙයක් වගේ පෙනුනට මේක වසර ගණනාවක ඊශ්‍රායලය හා ඉරානය අතර තිබුණු අරගලයක ප්‍රතිඵලයක්. ඉතින් මේ වෙලාවේ ලාංකිකයෝ වෙන අපි බය වෙනවටත් වැඩිය දැනුවත් ඉන්න එක වටිනවා. ඒ වගේම අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන එකත් වටිනවා. මම ඇතුළක නැත්තම් මගේ එපාර්ට්මන්ට් එකේ මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ නැතුව එළියට ඇවිත් කරන්නේ ඔයාලටත් මේ ඊශ්‍රායලයේ තියෙන ලස්සන පරිසරය පෙන්වන්නත් අරමුණු කරගෙන. ඉතින් ඒ පරිසරයත් බලන ගමන් මේ කතාවත් ඉස්සරහට කරගෙන යමු අපි. මේ දවස්වල සමාජ මාධ්‍ය බලනකොට පේන දෙයක් තමයි මගේ ආදරණීය රටේ මිත්‍රයනුත් ඊශ්‍රායලයේ ඉරානය කියලා රටවල් දෙකට බෙදලා ඉන්නවා කියලා. කට්ටියක් ඉරානයේ පැත්තේ, කට්ටියක් ඊශ්‍රායලයේ පැත්තේ. බැලුවම පේනවා මේ දෙපිරිසම පැත්තක් කරන් තියෙන්නේ මානසික හේතු නිසා නෙමෙයි කියන එක. මානසික හේතු කෙසේ වෙතත් අඩුම තරමේ භූදේශපාලන කාරණා මූලිකව හෝ දැනුවත්ව නෙවෙයි කියන එක බැලුවම පේනවා. එක්ක පැත්තක් අරන් ඉන්නවා ආගමික පතනමකින්. නැත්තම් පැත්තක් අරන් ඉන්නවා පන්ති පදනමකින්. පන්ති පදනමකින් කිව්වේ දුප්පත් පොසත් ભેදයකින්.
ඔය දෙකම නැතිව මානුෂීය පදනමකින් හරියට බලනවනම් අපිට මේ දෙපැත්තෙන් එක පැත්තක්වත් ගන්න බෑ. යුද්ධය කියන්නේ අමානුෂික කාරණේ කොහොමද අපි අනුමත කරන්නේ? මොනම හේතුවක් නිසාවත් යුද්ධය කියන දේ අනුමත කරන්න බෑ. ඔයාලා හැමෝම මාත් එක්ක මේ කාරණාවේදී එකඟ වෙනවා ඇති. ඒ අතරේදී තව පිරිසක් කියනවා ඉරානය අපිට තෙල් නැති කාලේ ණයට තෙල් දුන්න අපේ තේ කොළ ටික ගන්නවා. ඒක නිසා මේ පැත්ත ගන්නවා කියලා. තව කට්ටියක් කියනවා අපි රස්සාව කරනවා අන්තවාදී නෑ නිදහස තියෙනවා දියුණු රටක්. අපි ඊශ්‍රායලයේ පැත්තේ ගන්නවා කියලා. හරි. ඔය ඔක්කොම කරුණු කාරණා දෙපැත්තකින් තියමුකෝ. මිත්‍රවරුනි ඊශ්‍රායල ඉරානය කියන මේ රටවල් දෙකින්ම වැඩිම ආදායමක් ලංකාවට ගේන්නේ මොන රට කියලාද ඔයා හිතන්නේ? මම මේ උත්සාහ කරන්නේ උඩ කියපු කාරණා වලින් බෙදෙන්නේ නැතිව ලාංකිකයෝ වෙන අපි තර්කානුකූලව හිතලා ෆැක්ට් තෝරගන්නේ කොහොමද කියලා පොඩි තත්ත්වයක් ගොඩනගන්න. උඩින් ආපු ප්‍රශ්නෙට උත්තරේ ඉරානය කියලා හිතනවා නම් 2023 වර්ෂයේ අවසානයේදී ඩොලර් මිලියන 68ක ආදායමක් අපිට ලැබෙනවා ඉරානයේ. මේක අපේට තියලා තමයි අපේ ආණ්ඩුව තෙල් ණයට ගන්නේ බාට ගිවිසුම හරහා. ඉරානය අපෙන් තේකොළ ගන්නවා ඒක හිලවට අපි ඉරානයෙන් තෙල් ගන්නවා. එතකොට අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ වෙළඳ ලාභයක් හෝ වෙළඳ හිඟයක් හිටින්නේ නැහැ. වෙළඳ පරතරය කෙසේ වෙතත් ඉරානෙත් එක්ක මේ වෙද්දී අපි ඉරානෙට ඩොලර් මිලියන 251ක් ණයයි. ඔය ගණ දෙනෝ නිසා. ඔය වගේම ඊශ්‍රායලෙන් අපිට කොච්චර ආදායමක් ඇතිද? 2023 දී අපි ආනයනය කරනවා ඩොලර් මිලියන 103ක බඩු ඊශ්‍රායලෙන්. ඒකම අපි අපනයනය කරනවා ඩොලර් මිලියන 149ක බඩු ඊශ්‍රායලෙන්. මේ ෆිගර්ස් ඔක්කොම 2023 ඒවා වට හොයාගන්න පුළුවන් වුණේ 2023 ඒවා. මෙන්න මේ ගනුදෙනුවේදී අපිට වෙළඳ ලාභයක් ලැබෙනවා ඩොලර් මිලියන 46ක. අපි ඊශ්‍රායලෙන් වැඩියෙන්ම ගෙන්න ගන්නේ මොනවා කියලාද ඔයාලා හිතන්නේ? ඒක දැනගත්තොත් ඔයාලා පුදුම වෙයි. දියමන්තියෝ ඩයමන්ඩ් තමයි ඉතින් වැඩිපුරම ගෙන්න ගන්න. අපි කලින් හදපු ගණන් ඔක්කොම පැත්තකින් තියලා අපි දැන් අලුත් කතාවට යමු. මේ වෙදි ලාංකිකයෝ 20000කට අධික පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරනවා. මේ එක්කෙනෙක් මාසෙකට රුපියල් ලක්ෂ 3ක් ලංකාවට යවනවා කියලා අපි හිතමු. ලක්ෂ 3 වැඩි කරනවා අපි ඉන්න පිරිස 20000න්. එතකොට උත්තරේ රුපියල් බිලියන 6යි. රුපියල් බිලියන 6 මාස 12න් වැඩි කරොත් වාර්ෂිකව රුපියල් බිලියන 72ක් ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ යවනවා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 240ක්. මගේ ආදරණීය මිත්‍රවරුනි, ඊශ්‍රායලයේ සේවය කරන සාත්තු සේවයේ ඉන්න, කුෂිකර්මාන්තයේ ඉන්න, ගොඩනැගිලි හෝටල් යටිතල පාසුකම් වල සේවය කරන අපේ මාතෘභූමිය අපේ මිනිස්සු ලංකාව මෙතෙක් කලක් අපනයනය කරලා ගත්ත ආදායමට වඩා වැඩි ආදායමක් ලංකාවට යවනවා මේ වෙද්දී. ඉතින් මගේ මේ ආචාර්ය යුද ගිනිදැල් මැද සේවය කරන මගේම රටේ රට විරුවන්ට මගේ ආදරණීය මිනිස්සුන්ට හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ හැමෝටම. ඉමෝෂනලි හැඟීම්බරව රටක් තෝරගන්නවට වඩා ඉරානය අපිට ණයට තෙල් දුන්නා. උමාය ව්‍යාපෘතිය ප්‍රදානය කළා කියලා හැඟීම්බරව පැත්තක් ගත්තේ නැති වුණොත් තර්කානුකූලව රටක් තෝරගත්තොත් අපිට තෝරගන්න වෙන්නේ ඇත්තටම ඊශ්‍රායලය. ඒ වගේම මේ රටවල් දෙක අතරින් දැනට වැඩිම ලාංකික පිරිසක් සේවය කරන රට වෙන්නේ ඊශ්‍රායලය. මිත්‍රවරුනි, මම පාසල් යන කාලෙත් වැඩි ගණන් වලට දක්ෂ නැහැ. ඉතින් කලින් මම කියපු ගණන් වැරදි නම් කරුණා කරලා ඒක කමෙන්ට් එකේ නිවැරදි කරන්නත් කියලා කාර්මිකයෝ ඉල්ලනවා. හරි. අද මම පොඩි උත්සාහයක් ගත්තේ මේ ප්‍රශ්නේ දිහා බලන කෝණේ පොඩි වෙනසක් කරන්න. ඔයාලගේ අදහසත් පහලින් ලියන්න. channel එකත් subscribe කරන්න. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. ඊශ්‍රායලයේ අලුත්ම තොරතුරු එක ඉක්මනටම හමු වෙමු. සුබ දවසක් හැමෝටම ජය වේවා. 360 with Umesh.